බනියන් ගස සහ ආරක්ෂක ආත්මිය. නිහඬ ගම්මානයක කෙළවරක හිරු බැස ගිය පසු සැවොම බිය වූ අති පැරණි නුග ගසක් තිබුණි. එම මහා නුග ගසේ එල්ලෙන මුල් අතර යක්ෂයෙකු ජීවත් වන බවට මහලු කාන්තාව කුතුහලයෙන් පිරි දරුවාට අනතුරු යැගෙව්වාය. බියට වඩා කුතුහලය දැඩි වූ අතර නිර්භීත දරුවා රාත්‍රියේ රහසින් ගස බැලීමට ගියේය. පැටලී තිබුණු මුල් අතරින් සෙමෙන් මතු වූ සෙවණලිමය යක්ෂයෙකු සිය දිදුලන දෑස් විවර කළේය. භීතිය වෙනුවට දරුවා තුල තිබූ ධෛර්යය හඳුනාගත් යක්ෂයා වෙවුලුමින් සිටි දරුවා වටා ගමන් කළේය. දරුවා ගසේ ආත්මයට ගෞරවයක් ලෙස ඊතා මෘදු ලෙස ගස මුල පළතුරු තැබීය. එවිට යක්ෂයා වනයේට සිදුවන හානි වලින් එය ආරක්ෂා කරන බලවත් ආරක්ෂක ආත්මයක් බවට පත්වීය. එම රාත්‍රියේ සිට නුගගස යනු ශාපයක් නොව ආරක්ෂාවක් බව දන්නා එකම පුද්ගලයා බවට එම දරුවා පත්වීය.